සොයා කතාවේ ආදේශයයිද හසරැලි දාලා වෙන රටකට. ආදේශ් කොහොමත් වෙන රටක ඉඳලා ආපු කෙනෙක් තමයි. එයාගේ ඉගෙනීම් කටයුතු වලට එයා රට ගිහින් හිටියේ. රොන්සොයා කතාවේ ආදේශ්ගේ මේ තීරණය ඇත්තටම හරිම සංවේදී එකක්. ආදේශ් සහ හසරැලි අතර ඇත්තටම බැඳීමක් පටන් ගන්න ඔන්න මෙන්න තීරණාත්මක තැනක තියෙනවා වගේ තියෙනවා. ආදේශ් මුළු හදවතින්ම හසරැලට ආදරය කළත් ඔහුට තියෙන ලොකුම බය තමයි ආදරේ ප්‍රකාශ කළත් Tamante තියෙන යාළුකමත් නැති වෙයිද කියන එක. ආදේශ්ගේ අර්බුදය ආදරයේද යාළුකමද? යාළුකම අහිමි වීමේ බය. ආදේශ් හිතන්නේ හසරැලි තමන්ගේ ආදරේ ප්‍රතික්ෂේප කරොත් ඒ නිසාවෙන් ඇතිවෙන අමුතු නිහඬතාවය නිසා ඔවුන්ගේ කාලයත්තර මිත්‍රත්වය බිඳී යාවි කියලා. ඒ නිසා ඔහු තමන්ගේ හිතේ තියෙන දේ හංගගෙන නිහඬව ඉන්න උත්සාහ කරනවා. අම්මගේ බලපෑම. දිගින් දිගටම ගෙදරින් එන ප්‍රපෝසල් නිසා ආදරෙන් ඉන්නේ ලොකු පීඩනයක. හසරැලට මේ ගැන කියන්නත් බැරි ගෙදරින් එන බලපෑම නවත්වන්නත් බැරි තැනකයි ඇත්තටම ආදේශ් ඉන්නේ. රට යාමේ තීරණය. හිතේ තියෙන පීඩනය දරා ගන්න බැරිම තැන ආදේශ් රට යන්න තීරණය කරන්නේ මේ හැම දෙයකම පැනලා යන්න වෙන්න පුළුවන්. ඔහු හිතනවා ඇති හසරැලිගෙන් ඈත් වුණොත් තමන්ගේ හිත හදාගන්න පහසු වෙයි කියලා. ආදේශ් හසරැලිව ඇත්තටම දාලා යනවද? හසරැලි නොදැනුවත්වම ආදේශ්ට ආදරය කරනවා නම් ආදේශ් රට යන්න හදනවා කියන පොත ඇයට ලොකු කම්පනයක් වේවි. ඒක ඇගේ සැබෑ හැඟීම් එළියට එන්න අවස්ථාවක්.